ටානියා ඔයාට මාව මරාගෙන කණ්ඩ දහදන්නේ. ඔයාගේ මේ ඇඟාද වෙනදට වඩා මාරම රස්නීමනික. ඔයාගේ මේ හිරගතියට මගේ මල්ලි පුපුරන්න වගේනවා. අන්න ඒකයි මම බැලුවේ. ඔයාගේ මේ පැණි බේරෙන රෝසමල දැක්කම මටත් අද යකාවේ ඒකයි. දීමාවස්ච. ඔයාද දාගෙන ඉන්නේ ඒ වල් සුවඳට මගේ පාලනය සම්පූර්ණයෙන්ම නැති වෙලා ටානියා. මම මේ දෙන පාරවල් සැර වැඩිද රත්තරන්? නෑ රොහාන් තව හයියම් ඔයාගේ ওই රත් කරපු පොල්ල මගේ ඇතුලේ ඇද්දී මට දැනෙන්නේ මම දිව්‍ය ලෝකෙ ඉන්නවා වගේ. ඔහොමම මගේ පස්ස මිරිකන ගමන් මාව ඉවර කරන්න. මට දැන් යන්නම එනවා. ඔන්න එහෙනම් ගන්න මේ ඔක්කොම ඔයාගේ කෑදර ආසාවට. ටානියා අම්මෝ කොහොමද ඒක? අයිබෝන් හැමෝටම. අද ජීවිතය අපි පටන් ගන්නේ ඔයාලට මේ දැන් ඇහුණු ඒ සජීවී සැප ගැන කතා කරන්නයි. හයි ඔයාලට තේරෙන්නේ නැටි කෙල්ලෙක්ට ආසාව උපරිම වෙලාවට එයා මොන වගේද කියලා. අද අපි කතා කරන්නේ ගැහැණුන්ට ආසාව වැඩියෙන්ම ඇති වෙන වෙලාවන් මොනවද කියලා තමයි. එක ඩිම්බ මෝචනය වන ටාලිය. The ovulation period. ටානියා මම අහලා තිනවා මාසේ මැද හරියේදී කෙල්ලෝ නිකම් ගිනි කඳු වගේ වෙනවා කියලා. ඒක ඇත්තද? අම්මෝ ඒක නම් සහතික ඇත්ත සිතුම්. මාසෙට දවස් 3-4ක් එනවා අපේ ඇඟේ හෝමෝන පිස්සු නටන කාලයක්. එතකොට ඕනම පිරිමියෙක් නිකන් කෑමක් වගේ තමයි අපිට පේන්නේ. පිරිමි සුවඳටත් අපිට පිස්සු හැදෙනවා එතකොට. ඒ කියන්නේ ඒ කාලෙට තමයි මගේ දාඩිය පිරිමි සුවඳට ඔයා මාව හපා ගන්න හදන්නේ. මම දන්න එකෙක් හිටියා ඌගේ වයිෆ්ට ඔය කාලේ ආවම මූ පණ බේරගන්න බාත්රූම් එකේ හැංගෙනවලු. ඩෙඩ් එකක් දමන්නට. දෙවෙනි වෙලාව තමයි සිතුම් පිටතින් එන උත්තේජනය. වැස්ස වෙලාවට හරි AC එක වැඩි වෙලාවට හරි අපේ ඇඟට තව ඇඟක උණුසුම මාර විදිහට ඕනේ කරනවා. ඒක නම් සිරාවටම. සීතල වෙලාවට ඔයා මගේ රස්නට තුරුළු වෙද්දි මටත් ඉවසන්න බැරි වෙනවා. කෙල්ලු ටික මතක තියාගන්න වැස්ස වෙලාවට කොල්ල ළඟට ගිහින් පොඩි සීතලක් පෙන්නුවොත් ඊතිරි ටික කොල්ල බලාගෙන ඉනවා. සිරාවට පිරිමි හිතන්නේ වැස්ස වෙලාවට නිදා ගන්න විතරයි. ඒත් අපිට ඕනේ ඒ වෙලාවට වැඩ දාන්න. ඩෙඩ් එකක් තමයි යන්න. 3 ඔසස් වීමට දින කිහිපයකට පෙර. pre-period cravings. ටානියා ගොඩක් කොල්ලෝ කියන්නේ පීරියඩ් වෙන්න කලින් කෙල්ලෝ මාර සැරයි කියලා. ඒත් ඒ කාලෙටත් සැපට ලොකු ආසාවක් තියෙනව නේද? පැන්ටි. ඒක හරියට අන්තිම අවස්ථාව වගේ සඳුන්. බඩේ පොඩ්ඩි කැක්කුමක් තිබ්බත් ඒ වෙලාවට එන ආසාව මාරම කෑදර එකක්. එතකොට තමයි අපි වැඩියෙන්ම වල් විදිහට හැසිරෙන්න බලන්නේ. දීම අවශ්‍ය. අන්න ඒකයි ගතිය. ඒ කාලෙට තමයි මම ඔයාට පස්සට පාරක් ගෙව්වත් වර ඒක රස විඳින්නේ. පැන්ටි. and PNF. කානියා මම දන්න එකෙක් ඉන්නවා ඌගේ කෙල්ලට ආසාව ආපු පාරට මූ නිින්ද ඉද්දි කෙල්ල මූගේ රෙදි ගලවල මූව වැඩේට අරන් කියනවා. මූ හිතලා තියෙන හීනයක් කියලා. ඩෙඩ් එක තමයි යන්න. හප්පුයි සිතුම් ඒ වගේ වාසනාවන්තයෝ. පිරිමි ලිංගුව කියන්නේ අපිට ඕනේ වෙලාවට ඔන් කරන්න පුළුවන් රිමෝට් එකක් වගේ තමයි ඉතින්. ජොයිස්ටික් එක දීම අවශ්‍ය කරන්න විතරයි අපි මේ පිරිමින්ට දගලන්න තු ඉන්න කියන්නේ. සිරාවට අපේ සද්දේ එළියට ගන්න නම් ඉතින් ඔයා වගේ වල් කෙල්ලෙක්ම ඉන්න ඕන. දීම අවස්ස පස්ස ඔයාද මාව හපා කාපු විදිහට මට හිතෙන්නේ ඔයාට මාසේ මැද දවස් ලඟ වෙලා වගේ. ඩෙඩ් එක තමයි. ඉතින් අද අපි හෙලි කරපු මේ වෙලාවන් ගැන කොල්ලෝ ටික සාවධානයෙන්ම බලන්න. සතුට දෙන එක මාරම කලාවක්. කලායකොයි. ටානියා අද නම් මම උපරිමෙන්ම සතුටු වුණා රත්තරන්. මාත් එහෙමයි සිතුම්. ආදරය කියන්නේ එකිනෙකාගේ උච්චතම අවස්ථා හඳුනා ගන්න එක. අද අපේ මේ වල් කතාවලට කවුරුත් වැරදියට හිතන්න එපා. මේව තමයි ලස්සනම සත්‍ය වන්න. එහෙනම් අපි ගියා. මට දැන් ටානියාගේ මත් වුණු ආසාව තවත් පාරක් රස බලන්න ඕන. පොඩ්කාස්ට් එක ඉවරයි. හැබැයි අපේ සැනකෙලි පටන් ගන්න විතරයි. ඩෙඩ් එක තමයි. සුබ රාත්‍රියක් හැමෝටම. නිදා ගන්න කලින් හොඳ වල් දෙයක් කරන්න අමතක කරන්න එපා.